හායි යාළුවනේ, ඉතින් සුබම සුබ දවසක් අපි ගන්නවා SS Property YouTube නායකාවට. ඉතින් ගොඩ දවසකට පස්සේ අදත් අලුම් නිවසක් ගැන විස්තරයක් ගෙනවා. ඉතින් අද අපි කියන මේ ආංකාවන් නිවස පීඨා තියෙන්නේ නවනුව මාර්ගයට සමීපයේ වැලිවේරිය කියන ප්‍රදේශයේ. වැලිවේරිය කියන ප්‍රදේශයේ. ඉතින් අපි ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා වීඩියෝ එකට එමු. ඉතින් යාළුවනේ අද අපි ගේන මේ ආලංකාරවන් නිවසේ ඉදිරිපස පෙනුම සහ මේන් ගේට් එක අපිට මේ ආකාරයට බලා ගන්න පුළුවන්. මේන් ගේට් එකෙන් ඇතුළට ආවයින් පස්සේ මේ ආකාරයට අපිට නිවස බලා ගන්න පුළුවන් පර්චස් 6ක බිම් කොටසක ඉදිකරපු. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මේ නිවසේ ඉදිරිපස පෙනුම තව පැතිකඩකින් බැලුවොත් පේන්නේ විදිය. ඉතින් දැන් මම මේ පෙන්වන ප්‍රධාන දොරටුවෙන් අපි මේ නිවස ඇතුළට යමු. ඇතුළට යන්න කලින් මතක් කරනවා අපේ YouTube නායකව subscribe කරන්න කියලා. ඉතින් ඇතුළට ගියාම මේ වගේ ප්‍රධාන සායක් දිස් වෙනවා අපිට. ඉතින් මේ නිවස පර්චේස් 6ක පින් කොටසක ඉදි කරපු අලංකාරවන් නිවසක් ඊටමත් අඩු මුදලකට දෙන්න. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මේ නිවසේ ප්‍රධාන සායම ෆොටෝ එකක් තමයි. ඉතින් මේ තියෙන්නේ මේ නිවසේ නිදන කාමරය. මේ වගේ නිදන කාමර දෙකක් තියෙනවා මේ නිවසේ. ඉතින් යාළුවනේ මම දැන් ඔයාලව එක්කන් යන්නේ මේ නිවසේ පැන්ටි කබඩ් සහිත මෝතැන්ගියට. මේ තියෙන්නේ පැන්ටි කබඩ් සහිත මෝතැන්ගිය. ඉතින් යාළුවනේ මේ අවස්ථාවේදී නැවතත් මතක් කරනවා අපේ YouTube නායකව subscribe කරන්න කියලා. ඉතින් මේ තියෙන මේ නිවසේ attached bathroom එක. ඉතින් යාළුවනේ දැන් අපි විස්තර කියලා ඉවරයි. අපි මේ නිවසේ විස්තර ආන්න යමු. ඉතින් යාළුවනේ අද අපි ගෙනාවා මේ අලංකාරවන් නිවස purchase 6ක සින්නක් කරන ඔප්පුව සහිත නිවස. ප්‍රධාන සාලයක්, කෑම කාමරයක්, නිදන කාමර දෙකක් සහ නාන කාමරයකින් සමන්විත මේ නිවසේ පැන්ටි කබඩ් සහිත මෝතැන්ගියකින් යුක්තය. ඉතින් ලස්සන ගෙවත්තක් සහ වාහන ගාරාජයක් අපිට මේ නිවසේ බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම දැන් මේ නිවසේ සිට දුර ප්‍රමාණව කියන්නම් මේ නිවස අවට තියෙන. ඉතින් යාළුවනේ මේ නිවසේ ඉඳන් කඩවත නගරයට සහ අධිවේගී පිවිසුමට විනාඩි 20යි, වැලිවේරිය නගරයට කිලෝමීටර් 2යි මීටර් 500යි, නවනුව මාර්ගයට කිලෝමීටර් 1යි. ඉතින් යාළුවනේ මේ නිවසේ මිල දැන් මම කියන්න මිල ලක්ෂ 95යි. මේ නිවසේ මිල ලක්ෂ 95යි. වැඩි දොර විස්තර සඳහා අමතන්න 0.1යි 903 0.76යි 127යි 0.603 නම්බරයට. ඉතින් යාළුවනේ අදට යනවා සුබ දවසක්.